Hi guys, welcome to our YouTube channel. ඉතින් අපි තවත් අලුත් travel vlog එකක් ගෙනාවා. ඉතින් මේ vlog එකෙන් අපි යන්නේ Isle of Wight බලන්න. ඉතින් අපි ගියේ අප්‍රේල් වල තමයි Isle of Wight වලට. පොඩ්ඩක් පරක් වුණා වීඩියෝ එකේ එන්න. ඉතින් Isle of Wight තියෙන්නේ UK වලට ටිකක් පහළින්. ඉතින් මේක island එකක් නිසා අපිට Isle of Wight වලට යන්න ferry එකක් ගන්න වෙනවා. මේ දැන් ඔයාලට පේන්නේ අපි ferry එකට කායකින් යන ගමන්. ඉතින් ferry එක ගන්න තියෙන්නේ Southampton වලින්. අපි කලින්ම ferry එකට tickets book කරා. ඉතින් මේ ferry එකේ ඔයාලට කායක අරගෙනම යන්න පුළුවන්. ඉතින් අපි කලින්ම tickets book කරලා තිබ්බේ. එක කායකකට අපිට return එකට 74 pounds ගියා passengers ලා 4 දෙනෙක්ට. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ අපි කායකින් ferry එක අතුලට යන ගමන්. ferry එකේ පහළ ඩෙක් එකේ තමයි කාස් පාක් කරන්න තියෙන්නේ. ඉතින් කායක පහළ ඩෙක් එකේ පාක් කළා ඔයාලට උඩට යන්න පුළුවන්. අපි මේ ferry එක book කරේ Red Funnel කියන කම්පැනි එක through. ඉතින් මේ tickets ඔයාලට online book කරගන්නත් පුළුවන්. අපි යාළුවගේ website එකේ link එකත් ඔන්න description එකේ දාන්නම්. ඉතින් මේ තියෙන්නේ ferry එක ඇතුළේ. ferry එක ඇතුලේ ගොඩක් space තියෙනවා. restaurant එකක් තියෙනවා. ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන්. ඉතින් Southampton වලින් ඉඳන් Isle of Wight journey එකටම යන්නේ පැයක් වගේ කාලයක්. ඉතින් ferry එකේ උඩ ඩෙක් එකට අපිට යන්න පුළුවන්. අපේ ඩෙක් එකට ගිහිල්ලා මේ වගේ ලස්සන view එකක් ගන්න පුළුවන්. ඉතින් Isle of Wight වල ගොඩක් ලස්සන places බලන්න තියෙනවා. අපි යන්න plan කරේ The Needles කියලා attraction එකකට. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් please අපේ channel එකට subscribe කරන්න. අපි මේ වගේ ගොඩක් travel vlogs video travel vlogs කරලා තියෙනවා අපේ channel එකේ. Isle of Wight වල accommodations එම ටිකක් expensive. ඉතින් ඒක නිසා අපි book කරේ caravan site එකක්. අපි ඉඳපු caravan site එකේ නම තමයි White Cliff Bay. ඉතින් අපි දෙවෙනි දවසේ උදෙන්ම ගියා Needles වලට. ඉතින් Needles වල තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ ඔයාලට පේන chair lift එක. මේ chair lift එකෙන් ඔයාලට පුළුවන් මෙතන මේ top එකේ ඉඳන් beach එකට එහෙම නැත්නම් පහළට යන්න. එතකොට ඔයාලට ලස්සන view එකක් මේ chair lift එකේ යද්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ chair lift එකට යන entrance එක. ඔයාලට මෙතනදිම tickets ගන්න පුළුවන්. පහළට යන්න විතරක් ticket එක ගන්න පුළුවන්. එතකොට 6 pounds එක adult කෙනෙක්ට. එහෙම නැත්නම් return එකම ගන්නව නම් 10 pounds තමයි යන්නේ. ඉතින් පහළ ඉඳන් උඩට එන්න journey එකේ තරම් අමාරු නැහැ. stairs ටිකක් climb කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි chair lift එකේ අපිට පහළට යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අනිත් පැත්තෙන් පහළ ඉඳන් උඩට එන අය ඉන්නවා. ඉතින් ඔයාලා return ticket එක ගත්තොත් ඒ වගේ පහළ ඉඳන් chair lift එකේම උඩට එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති පහළට යද්දී ඇත්තටම ලස්සන view එකක් තියෙනවා. අපි ගිය දවස ටිකක් gloomy එහෙම නැත්නම් ගොඩක් sunny දවසක නම් මේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අර ඈතින් ඔයාලට පේන White Cliff එක තමයි The Needles කියන්නේ.
චෙයා ලිෆ්ට් එකෙන් පහළට ආව මේ වගේ ලස්සන view එකක් තියෙනවා. නීඩල්ස් ළඟට යන්න ඕන නම් බෝට් රයිඩ් එකක යන්න පුළුවන්. මට මතක විදිහට £6 වගේ තමයි එක්කෙනෙක්ට යාලා charge කරේ. ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ස්පීඩ් බෝට් එකක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් normal බෝට් එකක යන්නත් පුළුවන්. අපි ගියේ normal බෝට් එකක. මේ වයිට් ක්ලිප්ස් වලට තමයි නීඩල්ස් කියන්නේ. මේ ඔයාලට පේන්නේ එතන හදලා තියෙන පොඩි ලයිට් හවුස් එකක්. ඒකේ උඩ හෙලිපෑඩ් එකකුත් තියෙනවා. හෙලිකොප්ටර් එකක් උනට ලෑන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි නීඩල්ස් විසිට් කළා. ඊළඟට බලන්න ගියේ ෂන්ක්ලින් ඕල්ඩ් විලේජ් කියන මේ පොඩි විලේජ් එක. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන කොටේජස් කීපයක් තියෙනවා. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මේ විලේජ් එකේ ඇවිදින ගමන්. හරිම calm and quiet environment එකක් තියෙනවා. ඇත්තටම ගොඩක් ලස්සන ඉංග්‍රීසි විලේජ් එකක්. ඉතින් ඔයාලා සමහර එකේ UK වල විසිට් කරන places හොයනවා නම් Isle of Wight ඔයාලගේ bucket list එකට add කරගන්න පුළුවන්.